Minuki, मैं आता रगन. Malnya ada sama. Yang ada itu. Hi කොහමද ස්ටෝරි බයි මල්මි මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද ජූනි 28 අම්මගේ බර්ත්ඩේ එක තමයි අපි මේ සෙලිබ්‍රේෂන් කරන්නේ. ඉතින් අපි කට්ටිය එකතු වෙලා අම්මට බර්ත්ඩේ සර්ප්‍රයිස් එකක් දුන්නා. ඉතින් මේ ඉන්නේ අපේ අම්මගේ අක්කයි නංගි අපේ මම්මයි පුංචි. ඉතින් එයාලා අපි එන්න පැය භාගයකට කලින් ඉඳන් මෙතන අම්මව පිළිගන්න ලෑස්ති වෙලා හිටියේ. ඔයාලා දැක්කනේ මුලින් වීඩියෝ එකේ. ඉතින් අම්මා යාළුවෝ දැකලා ගොඩක් සතුටු වුණා වගේම ගොඩක් පුදුම වුණා. මොකද අම්මා දන්නේ අපි අම්මට කිව්වේ බර්ත්ඩේ ඩිනර් එකට යනවා යන්නේ අක්කගේ මගේ ෆැමිලි දෙක විතරයි කියලා. ඔන්න ඉතින් අපි අම්මට තවත් සර්ප්‍රයිස් එකක් දුන්නා. ඒ තමයි බර්ත්ඩේ ෂූට් එකක්. ඉතින් එයා දන්නේ නැහැ බර්ත්ඩේ ෂූට් එකක් තියනවා කියලා. ඉතින් අපේ ෆැමිලි එකේ චූටි කාලේ නම් අපේ ෆොටෝස් ගන්න වාස් ස්ටුඩියෝ එකේ සමනයට ජයමාලියකටත් එන්න කියලා අම්මව සර්ප්‍රයිස් කරලා ලස්සන ෂූට් එකක් අපි කරා. අම්මා නම් ඉතින් මේ වැඩේට වැඩිය කැමති වුණේ නැහැ. දැන් ඉතින් අපේ තාත්තා නැති නිසා තමයි අම්මා ගොඩක්ම අකමැති වුණේ. ඒ වුණාට තාත්තත් අපි එක්ක ඉන්නකම්ම හැමදේම කරේ අම්මා වෙනුවෙන්නේ. ඉතින් තාත්තා වෙනුවෙන් අපිට කරන්න පුළුවන් ලොකුම දේ තමයි අම්මව ආදරෙන් බලා ගන්න එක. ඉතින් ඒ වගේම තමයි අපි අද ඩිනර් එකට තෝරගත්තේ අමෝරා ලැගෝන් ලියනගේ මුළු රිසෝට් එක. එයාලා අපිට විස්තර කිව්වහම අපිට ලස්සන තැනක් වෙන් කරලා තිබුණා. ඒ වගේම කෑමත් හරිම රසයි. ඒ වෙලේ හදලා ෆ්‍රෙෂ් විදිහට තිබුණා. අපි ලස්සනට ග්‍රීන් ඇන් යෙලෝ කලර් එකට තමයි පාටි එක ඕගනයිස් කරේ. කේක්, සෙටි බෑග් ඔක්කොම කරේ. ඉතින් අපි අම්මට ග්‍රීන් කලර් ඩ්‍රෙස් එකකුත් ගෙනත් දුන්නා. අම්මට ඒක අඳින්න බෑ කිව්වා. ඉතින් අම්මා ගෙදර තිබ්බ නෝමල් ඩ්‍රෙස් එකක් තමයි ඉතින් ඔය අදගෙන ඉන්නේ. මොකද යාට අපි කියලා තිබුණේ අක්කයි අපි ෆැමිලි දෙක විතරක් ඩිනර් එකකට යනවා කියලානේ. ඉතින් එයා ෆොටෝ ෂූට් එකක් ගන්නවා කියලා දන්නේ නැහනේ. ඒ වුණත් ඉතින් එයාට යන්නම ලස්සනට තිබුණා. ඉතින් අපි ෆොටෝ ෂූට් එකෙන් පස්සේ කේක් එක කැපුවා. අන්න හස්බන්ඩ්ලාගේ ෆැමිලි එකත් ආවට පස්සේ අපි ඩිනර් එක අරගෙන මොනද මේ තුන්දෙනා බැලුම් පිපුරු වීමේ තරඟය කරනවා. ඉතින් ඔයාලා මාව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම ගිහින් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අම්මලා තාත්තලා අපි වෙනුවෙන් කොච්චර මහන්සි වෙනවද නේද? ඉතින් ඔයාලට පුළුවන් පුංචිම දෙයක් ලොකු දේවල් ඕනේ නැහැ. පුංචිම දෙයකින් හරි එයාලා වෙනුවෙන් දෙයක් කරන්න, එයාලව සතුටු කරන්න. ඉතින් දිනේෂ් ෆ්ලෝරා එකේ අයියත් අපිට ලස්සනට සෙටි බෑග් එකක් කරලා දුන්නා. ඉතින් මම එයාලගේ ඩීටේල්ස් ඔයාලට පහලින් දාලා තියන්නම්. මොකද මගේ vlogs බලන ගොඩක් මගේ යාළුවෝ මගෙන් මේවා ගැන විස්තර අහන නිසා. ඉතින් අපිට අපේ අම්මගේ බර්ත්ඩේ එක මේ විදිහට අපේ ෆැමිලි එකේ කට්ටියත් එක්ක ලස්සනට සෙලිබ්‍රේට් කරන්න පුළුවන් වුණා. එහෙනම් බර්ත්ඩේ vlog එක මෙතනින් ඉවරයි. අපි ආයෙත් ලස්සන vlog එකකින් ආයෙත් ඉක්මනටම හමු වෙමු. ගිහින් එන්නම්. බයි.